අදම පුතේ දුවේ අද දවසෙත් අපි කතා කරන්න සූදානම් වෙනවා තවත් ගැටලු විසඳන ක්‍රමයක් ගැන. මේ ක්‍රමය පුතේ භාග සම්බන්ධ ගැටලු. ඔයා මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඇති. සමහරට ලියලා නැතුවත් ඇති. අපි බලමු මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා භාග ගැටලු වලට උත්තර ලියනකොට. අපි යනවා පළවෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් භාග ගැටලු වල පළවෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ වෙනකම් අපි කරන් ආපු පාඩම් මාලාවේ මේ ගැටලු සීරීස් එකේ ප්‍රශ්න අංක 145. බලන්න අපිට මේක උත්තර ලියන්න පුළුවන්ද කියලා. ළමුන් 600ක් සිටින පාසලක පහෙන් 3ක් පිරිමි ළමුන් සිටිනම් පාසලේ සිටින පිරිමි ළමුන් ප්‍රමාණය කොපමණද? පුතේ මතක තියාගන්න උත්තර ලියනකොට මේකට මොකද අපි කරන්න ඕනේ? ඉස්සල්ලාම අපි කරන වැඩේ තමයි මේ තොරතුර හොඳට අවබෝධ කරගන්න එක තමයි අපි ඉස්සල්ලාම කරන්නේ. ළමුන් 600ක් සිටින පාසලක පහෙන් 3ක් පිරිමි ළමුන් සිටිනම් පාසලේ සිටින පිරිමි ළමුන් ගාන කීයද? පුතේ ඔය කියන්නේ 600කින් කොටස් 5කට බෙදලා ඒකෙන් 3ක් තමා පිරිමි. එහෙනම් මෙහෙම ලියා ගන්නවා 600න් පහෙන් 3. දැන් පුතේ මේ යට ඉලක්කමෙන් 600 බෙදන්න. 600 බෙදනවා 5. 5 වරක් එක 5යි 10ට 2යි 120. අන්නේ ලැබිච්ච 120 උඩ 3 ඉලක්කමෙන් ගුණ කරන්න. 120 ගුණ කිරීම 3. 3 වරක් බිංදුව 3යි 3 වරක් 2 6යි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 2 6යි 3 වරක් 1 3. ඒ අනුව පිළිතුර 360. මොන පළවෙනි එක හදාගන්න. පෙරලා ගහන ළමයි අහවන පහෙන් කීයද? පහෙන් 3යි. පහෙන් 3ක් ගුණ කරලා උත්තරේ sorry පහෙන් 2යි. පහෙන් 2ක් ගුණ කරලා උත්තරේ ගන්න. හදාගන්න. අද ඊළඟ ගන්නට. හරි. එහෙනම් අපි එන ඊළඟ එකට 146. ජලය ලීටර් 9ක් සහ මිලිලීටර් 700ක් පිරවිය හැකි ටැංකියකින් 4න් එකක් ජලය පුරවා තිබුණි. ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජලය ප්‍රමාණයක් අවශ්‍යයි? පුතේ පළවෙනියටම ටැංකිය අල්ලන උපරිම ජල ප්‍රමාණය ලීටර් 9යි මිලිලීටර් 700යි. ඒකෙන් 4න් එකක් පිරලා තියෙනවා. එහෙනම් කොච්චරද? ගාන කියවද්දිම ඔයාගේ ඔළුවට එනවා ලීටර් 9ක් කියන්නේ මිලිලීටර් 9000. එහෙනම් තව 700. ඔක්කොම 9700යි. හරි මිලිලීටර්. ඒකෙන් 4න් එකක් පිරීලා. 4න් එකක් පිරෙනවා නම් කෑලි 4න් එකක් පිරෙනවා නම් තව 4න් 3ක් පිරෙන්න ඕන. අපෙන් අහන්නේ තව කොපමණ ජලය අවශ්‍යද කියලා. එහෙනම් පුතේ කෙලින්ම 9700න් 4න් 3ක් හොයන්න. ඕනනම් ඔයාලට පුළුවන් 9700න් 4න් එකක් හොයාගෙන ඒක 9700න් අඩු කරලා ඉතිරි ප්‍රමාණය හොයන්න පුළුවන්. ඊට වඩා මේක සාර්ථකයි. ඔක්කොම 9700යි 4න් එකක් පිරලා තියෙන්නේ. 4න් 3ක් තව පිරෙන්න ඕන.
නවදත් සත්‍යයෙන් කෙලින්ම 4න් 3ක් වෙනවා. මොකක්ද ක්‍රමය? යට ඉලක්කමෙන් බෙදුවා එන උත්තරේ උඩ ඉලක්කමෙන් ගුණ කරා. ඕකනේ අපි කරන්න ඕනේ. එන අපි කරන් බලන්න. 9704න් බෙදමු. 9ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි. එකක් ඉතරේ 17ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි එකක් ඉතරේ 10ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි දෙකක් ඉතරේ 20ට 4 ඒවා එතකොට 2425 ඒක ගුණ කරන්න 3 මෙතන ගුණ කරමු ඊට මදින් නැත්තම් ඔන්න ආවා 4න් එකක් කියන්නේ 2425 එක කොටසක් අපි ඒක 3ෙන් ගුණ කරනවා 2425 මොකද ඒ වගේ කැලි 3ක්නේ 2425 ගුණ කරනවා 3ෙන් තුන් වරක් 5 15න් 5 දැම්ම එකක් ඉතරේ තුන් වරක් 2 6යි 1යි 7යි තුන් වරක් 4 12න් 2 දැම්ම එකක් ඉතරේ තුන් වරක් 2 6යි අර ඉතරේ 1යි 7යි 7275යි 7275යි මිලිලීටර් කියලා තිබ්බත් හරි දෙන්න ලීටර් 7යි මිලිලීටර් 275යි කියලා තිබ්බනම් ඒත් හරි දෙන්න උත්තර දෙකම නිවැරදි හදාගන්න බෑ හදාගන්න අද ඊළඟ එක හදමුනේ හරි යන්නකෝ ඊළඟ ගානනේ 147 දොඩම් 240කින් 8න් 3ක් නරක් වී තිබුණි. ඉතිරි ප්‍රමාණය 4 දෙනෙකු අතර සමසේ බෙදුවේ නම් එක් අයෙකුට ලැබෙන ගෙඩි ගාන හරහා. ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ඉතිරි ප්‍රමාණය හොයන්නත් ඕන. ඒක 4න් ඒක ඉතිරි ප්‍රමාණය 4 දෙනෙකු අතර සමසේ බෙදන්නත් ඕන. එහෙනම් මුලින්ම අපි හොයාගන්න මේ ගානේ තියෙන තොරතුරු ටික මේ 240යි 8න් 3ක් නරක් වෙලා. නමුත් 240යි 8න් 3ක් නරක් වෙනවා නම් ඉතුරු වෙන්නේ 8න් කීයද? 5යි. අතට ඇඟිලි 8ක් ගන්න 3ක් නමන්න. තව 5ක් ඉතිරි වෙනවා. එහෙනම් ඔන්න කෙලින්ම ඉතිරි ප්‍රමාණය හොයන්න පුළුවන්. මේ යට එකෙන් බෙදලා උඩ එකෙන් ගුණ කරනවා. 240 බෙදන්න 8න්. 8 වරක් 3 24. 24 24 බින්දුව මේ බින්දුව පල්ලෙහාට ගෙනාවා. බින්දුවයි බින්දුවයි 30යි. 30 ඒවා 5ක්. වරක් 5 15. 150යි.
150. 150. හරිද බලන්න. මට වරක් 3 24යි 30යි 30 ඒවා පහක් 150. දැන් මේක 4 දෙනෙක් අතර සමසේ බෙදන්න ඕන. එන 150 බෙදන්න ඕන 4. මේ 4 දෙනෙකු අතර සමසේ බෙදුවේ නම් එක් අයෙකුට ලැබෙන ගෙඩි ප්‍රමාණය. 15ට 4 වරක් 3යි 4 වරක් 3 12යි 3ක් ඉතරේ 30ට 4 වරක් 7යි 4ක් 4 28යි. ඉතිරි දෙක අපිට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් උත්තරය 37යි. හදාගන්න. 37යි. 37යි. හදාගන්න. හදාගන්න. ඊළඟ එකට යන්න අපි. අදමු නේද? එතන වෙලාව 148. අන්නාසි ගෙඩි 450කින් 9න් 4ක් නරක් වී තිබෙනවා. ඉතිරි ප්‍රමාණය 5 දෙනෙකු අතර සම සමව බෙදුවේ නම් එක් අයෙකුට ලැබෙන ගෙඩි ගණන කීයද? පුතේ මුලින්ම අපි දැනගන්න ඕන ගෙඩි 450යි තියෙන්නේ. අන්න ඒක අපි දන්නවා. 450න් 9න් 4ක් නරක් වෙනවා. දැන් 9න් 4ක් නරක් වෙනවා කියන්නේ කීයද? 9ක් අරගන්න අතට ඇඟිලි 9න් 4ක් නමන්න දැන් කීයක් ඉතිරි වෙනවද? 5ක් ඉතිරි වෙනවා. 5ක් ඉතිරි වෙනවා. එහෙනම් දැන් අපි බලමු ඒ ඉතිරි වෙන ප්‍රමාණය මුලින්ම හොයාගන්න. ඒක තමයි අපේ පළවෙනි රාජකාරිය. හරිද? ඉතිරි වෙන ප්‍රමාණය හොයන එක මේ අපි ඒක හොයන. එතකොට කීයද? 450යි 450න් කීයද? 9න් 4ක් නරක් වුණා නම් 9න් 5ක් ඉතුරු වෙනවා. ඒක 459න් බෙදලා ලැබෙන පිළිතුර 5න් ගුණ කරනවා. 450 බෙදීම 9. 4ට 9 ඒවනේ 45ට 9 ඒවා 5යි. 9 45යි. ඉතිරි බිඳුවට බිඳුවයි. එන්නේ 50යි. 50 ඒවා 5ක්. කීයද? එහෙනම් හොඳ ටික 250යි. ඒ 250 ඉතිරි ප්‍රමාණය 5 දෙනෙක් අතර සමසේ බෙදන්න. 250 බෙදන්න 5. 5 අරක් 5 25යි 25 අරක් 5 අරක් 5 25 25 බිඳුවක් ඉතිරි බිඳුවට බිඳුව දැම්ම බිඳුවයි බිඳුව. එහෙනම් කීයද? 50යි. කියනම් හරිද? හදාගන්න පුතේ.
අපි යන්නේ ඊළඟ එකට. හරි. 149. කාණුවකින් තුනෙන් එකක් පළමු දිනේද පහෙන් එකක් දෙවන දිනේද කපා අවසන් කරන ලදී. ඉතිරි ප්‍රමාණය කොපමණද? පුතේ කාණුවක් තියෙනවා. දවස් දෙකකින් තමා කාණුවේ කොටස් දෙකක් කපලා ඉවර කරන්නේ. පළවෙනි දවසේ කොච්චරක් කපනවද? 3න් 1යි. දෙවෙනි දවසේ 5න් 1යි. එහෙනම් දවස් දෙකේම කපා ප්‍රමාණය කොච්චරද කියලා අහන්න මේ දෙක එකතු කරන්න. පුතේ 5යි 3යි එකතු කරන්න බෑ හරයන් සමානයි. එහෙනම් අපි මේකට දෙකටම පොදු හරයක් හොයාගන්න. මොකද්ද දෙකටම පොදු හරය? 15. නම් 15 ඒවා කීයද? 15ට 3 ඒවා කීයද? 5ක් තියෙනවා. එහෙනම් 5 වරක් 1 5යි. 15 තමා පොදුවේ ගන්න ඉලක්කම් දෙකට පොදු සංඛ්‍යාව 15. 15ට 3 ඒවා 5ක් තියෙනවා. ඒ කියන්නේ 3න් 1 කියන්නේ 15 වෙන්නම් 5යි. 5න් 1 කියන්නේ 15 වෙන්නම් 15වත් 15ට 5 ඒවා 3ක් නේ තියෙන්නේ. එහෙනම් 15 වෙන්නම් 3යි. දැන් ඔයාලට මේක එකතු කරන්න පුළුවන්. දෙක හරය සමානනේ. 15යි 5යි 3යි 8යි. 15න් 8යි. එතකොට 15න් 8ක් කපලා ඉවර කරපුවාම තව ඉතිරි වෙන්නේ කොච්චරද? සම්පූර්ණ අගල කියන්නේ කොටස් 15යි. 15න් 8ක් කපපුවාම ඉතුරු වෙනවා කීයද? 15න් 7ක්. 15න් 7ක්. 15න් 7ක්. 15න් 7ක්. හදාගන්න පුතේ. හරි. අපි යනවා අද දවසේ අවසාන ගානට. අවසාන ගානේ. ඔව්. ගමනකින් පහෙන් දෙකක් බයිස් කළේ. ගමන් කළ අතර ඉතිරි දුරෙන් තුනෙන් එකක් යතුරු පැදියෙන් ගමන් කළේ. තව දුරටත් ගමන් කළ යුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 28ක්. ගමනේ මුළු දුර. ඒත් රූප සටහන් වල ලියන් ඔය ගන්න. හරි. මෙන්න ගමන. හරි. කෑලි පහක් තියෙනවා. පහෙන් දෙකක් නේ මෙතන කතාන්නේ මුලින් මෙන්න. කෑලි පහකට බෙදා ගන්න. සමාන කෑලි පහකට. රූප අඳින්න ඕනේ නැති අය රූප අඳින්න අවශ්‍ය නැහැ නිකම්ම හදන්න පුළුවන්. හරි. පහෙන් දෙකක් බස් එකකින් ගමන් කරනවා. මේ දෙක බස් එකෙන් ගියා. ඉතිරි දුරෙන් තුනෙන් එකක් යතුරු පැදියෙන්. දැන් ඉතුරු වෙලා තින්නේ ඇත්තටම කෑලි 3යිනේ. ඒකෙන් තුනෙන් එකක් යතුරු පැදියෙන් යනවා. අන්න. මේ තමා පුතා හරිද? මේ කෑලි දෙකේ එකතුව තමා පහෙන් දෙක. හරි. ඒ බසෙන්. හරි. ඊට පස්සේ තව එකක් යනවා මේක පහෙන් ඉතිරි එකකින් මේ ඉතිරි වෙලා තියෙන එකකින් තුනෙන් එකක් යනවා මොකෙන්ද? යතුරු පැදියෙන්. මේ ඔක්කොම කරපුවා ඉතුරු වෙන කෑලි දෙක 28යි. එහෙනම් මේ කෑලි දෙක 28යි. එහෙනම් 28 දෙකෙන් බෙදනවා 14යි එක කෑල්ල. මේ කෑල්ල. කියන්නේ හැම කෑල්ලම 14යි. ඔක්කොම එක හා සමානයි. සමාන කෑලි වලට භාගවලදී බෙදන්නේ. 14 ඒවා පහක් තමයි මුළු ගමන. එහෙනම් 14 ඒවා පහක් කියන්නේ 14 ගුණ කිරීම 5. 5 අතර 20 දෙකක් කරේ 5 5 2යි 7යි. මොනවද 7? කිලෝමීටර. හදාගන්න. රූප සටහන හදලාම හදාගන්න.
හරි නේද? ඔන්න ඔය විදිහට තමයි පුතේ අද දවසේ අපේ භාග පාඩම ඉවර වෙන්නේ. ඔන්න නැවත අපි හම්බ වෙනවා ඊළඟ වීඩියෝ එකේ. එතෙක් පුතේදී හොඳට මේක බලන්න. බලලා නොතේරිච්ච තැනක් තිබ්බොත් නැවත බලන්න. ඒ වගේම කලින් කරපු ක්‍රමවල තිබ්බ ප්‍රශ්නත් නැවත නැවත බලන්න. මොකද ඕවා තමයි අපිට ඉස්සරහට පේපර්ස් වල උත්තර ලියන්න වෙන්නේ. එහෙනම් අද දවසේ ටික අපි මෙතනින් නතර කරනවා පුතේ දුවේ. එහෙනම් අයබෝවන් අපි නැවත හම්බෙමු ඊළඟ පාඩමේදී.